හරි ළමයි එතකොට අපි දැන් විෂය කරුණු හැර මූලික කරුණු සියල්ලම එක්සෑම් එක සම්බන්ධව කතා කරලා ඉවර කරා. අපි දැන් එහෙනම් දැන් ඉඳලා අද ඉඳලා විෂය කරුණු ඉගෙන ගන්න යන්න. පළවෙනිම මාතෘකාව ළමයි ශුක්කින් කියුකේ තයිකින් නි සුයිතේ. ශුක්කින් කියන්නේ ළමයි වැඩට වාර්තා කිරීම. ශුක්කින් වැඩට වාර්තා කිරීම. කියුකේ කියුකේ කියන්නේ ළමයි විවේකය විවේක ගැනීම ඉන්ටර්වල් එක. කියුකේ ඉන්ටර්වල් එක. තයිකින් කියන්නේ වැඩ අවසන් කරලා යන එක. වැඩ අවසන් කර නැවත යෑම. තයිකින් වැඩ අවසන් කර යාම. නී සුයිතේ කියන්නේ ළමයි ඒ පිළිබඳව කියන අදහසේ කියන්නේ වැඩට පැමිණීම විවේක ගැනීම සහ වැඩ අවසන් කර යෑම පිළිබඳව තමා මාතෘකාව. එතකොට ළමයි මේ දන්නේ නැති වචන අර මං කලින් ඔයාලට කිව්ව විදිහට කොටරූල් පොතේ මං කිව්ව විදිහට ලියා ගන්න. ඒ විදිහට අපි පාඩම් කරන් යමු. හරි දැන් මයිසන් වැඩට ඇවිල්ලා ගෙදර ඉඳලා වැඩට ඇවිත් දැන්. එතකොට මයිසන් මෙහෙම කියනවා. කී සෙම්පයි ඔහයෝ ගොසයිමස් කියලා. එතකොට කියනවා කී සෙම්පයි සුබ උදෑසනක් කියලා කියනවා. එතකොට මේ වාක්‍ය කොටස ඔයාට එක්සෑම් එකට වැදගත්තාවයක් නැහැ. මම උගන්වන යන අතර highlight point mark කරනවා. ඒවා පිළිවෙලට අනිවාර්යෙන්ම හොඳට බලා ගන්න. ඒවා අනිවාර්යෙන්ම එක්සෑම් වලට එන highlight point. එතකොට මම මේ සිලබස් එක ඉවර කළා. ආයම ඔයාලට මුල ඉඳලම highlight point එක දිගට කරගෙන යනවා. ඊට පස්සේ highlight point ටිකත් ඉවර කරලා highlight point වලට අදාළව මම ඔයාලට papers හදලා තිනවා. ඒ ටිකත් කරවනවා. ඔයා එක්සෑම් එකට යන්න කලින් දවසේ ඒ highlight point වලට අදාළව තියෙන රෙකෝඩින් එකයි papers වලට අදාළ රෙකෝඩින් එකයි හොඳට බලන්න. බලලා එක්සෑම් එක ලියන්න අනිවාර්යෙන්ම ඔයාලට පාස් වෙන්න පුළුවන්. හරි දැන් එහෙනම් ඉස්සරහට යමු. ඊට පස්සේ කීසෙන්පයි මෙහෙම කියනවා. මයිසන් චිකකු දයෝ. චිකකු කියන්නේ ළමයි ප්‍රමාද වෙනවට. එතකොට මයිසන් චිකකු දයෝ කියලා කියනවා. ඒ කියන්නේ මයිසන් ඔයා ප්‍රමාදයි කියලා කියනවා. චිකකු දයෝ කියලා කියන්නේ ළමයි දෙස් යෝ කියන එකම තමයි. හරි එතකොට ඔයාලා මේ දන්නේ නැති වචන මං කියව විදිහට අර කුටරෝල් පොතේ ලියාගෙන මං කියව විදිහට පාඩම් කරන්න. හරි. එයා දැන් පරක් වෙලාවට පස්සේ මයිසන් දැන් නිදහසට කරුණු කියන්න යන්නේ. හරි. දයිජෝබු දෙස්යෝ. දයිජෝබු දෙස්යෝ. ඒ කියන්නේ අවුලක් නැහැ කියනවා. දයිජෝබු දෙස්යෝ අවුලක් නැහැ. කියෝනු සගියෝ නිවා මනී අයිමස් මුන්. ඒ කියන්නේ අවුලක් නැහැ. කියෝ කියන්නේ අද සගියෝනි වැඩවලට මනී අයි මස් මුන්. මනී අයි කියන්නේ ළමයි වෙලාවට සහභාගී වෙන්න පුළුවන් කියනවා වගේ අදහසක්. මනී වෙලාවට අයි මස් සහභාගී වෙන්න මා කියලා කියනවා. මොන් කියලා දාන්නේ ළමයි අර ලංකාවේ කවුරු හරි නිදහසට කරුණක් කියද්දි මම එහෙම කරේ නෑ. මේ නෑනේ ඉතින් කියන්නේ. මම එහෙම කරේ නෑනේ ඉතින් කියන්නේ ආන්ගේ ඉතින් වගේ එකක් තමයි මොන් කියන්නේ. එතකොට ඒවා විභාගයට වැදගත් නෑ. නිකන් වචන විතරයි. එතකොට මේ වාක්‍යයත් ළමයි එක්සෑම් එකට ලොකු අත්‍යවශ්‍යතාවයක් නෑ. සගියෝ කියන්නේ වැඩ කියන එක මතක තිබ්බනම් ඔයාලට ඇති. හරි. අපි යන් ඉස්සරහට එනම්. දැන් කීසෙන්පයි මෙහෙම කියනවා. දමේ දයෝ එහෙම කරන්න එපා. කිගයමෝ මදාදශි. කිගය කියන්නේ ළමයි ඇඳුම් මාරු කරනකොට. කිගයමෝ කිව්වම ඇඳුම් මාරු කිරීමත් මදාදශි තවම නෑනේ කියනවා. ඒ කියන්නේ මෙයා ප්‍රමාද වෙලා ඉවිල්ලා වෙලාවට සහභාගී වෙන්න පුළුවන් කීවට ඇඳුම්වත් තාම මාරු කරලා නෑනේ කියලා කියනවා. එතකොට ළමයි ඒ වාක්‍යයත් එක්සෑම් එකට අදාළත්වයක් නෑ. ඔයාලට ළමයි ප්‍රශ්න තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් ඕන එකක්. චිකකුයා කෙක්කින්වා නකමයා උක්කයකු සමානී මෙයිවකු ඕ කකෙරුන්ඩා. ඒ කියන්නේ ළමයි චිකකු කියන්නේ ප්‍රමාද වෙනවා. චිකකු ප්‍රමාද වෙනවා. කෙක්කින් කියන්නේ ළමයි සේවයට වාර්තා නොකිරීම. ඒ කියන්නේ වැඩට එන්නේ නැතුව ඉන්න එක. සේවයට වාර්තා නොකිරීම.
එතකොට චිකකුයා කෙක්කින්වා ප්‍රමාද වීම සහ වැඩට වාර්තා නොකිරීම නකමයා නකම කියන්නේ ඔයාගේ සම මට්ටමේ සේවකයෝ සමසේවකයෝ සමසේවකයෝ නකමයා ඔක්යකු සමානී සමසේවකයින්ට සහ පාරිභෝගිකයින්ට ඔක්යකු සමා කියන්නේ පාරිභෝගිකයින් පාරිභෝගිකයින්ට මේ වකුවෝ කකිරුන්දා මේ වකු කියන්න ළමයි ප්‍රශ්න ඇති කරනවා කරදර ඇති කරනවා කියන අදහස. එතකොට මේ වකු කියන්නේ ප්‍රශ්න ඕ කකිරුන්දා ප්‍රශ්න ඇති කරනවා. එතකොට සම්පූර්ණ තේරුම ප්‍රමාද වීම සහ සේවයට වාර්තා නොකිරීම සමසේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ප්‍රශ්න ඇති කරනවා. කකිරුන්දා ඇති කරනවා. එහෙම කියලා ඊළඟට කියනවා සෙත්තයිනි දමේ දකරන්නේ සෙත්තයිනී කියන්නේ ළමයි කිසිසේත්ම කියන අදහස. කිසිසේත්ම දමේ දකරනේ කිසිසේත්ම කරන්න එපා. කිසිසේත්ම කරන්න එපා කියලා කියනවා. එතකොට බේම් මේක ළමයි හයිලයිට්. මේක හයිලයිට් වෙන්නේ කලින් එක්සෑම් එක ලියව ළමයෙක්ට මේක හරිද වැරදිද කියලා දාන්න ඇවිත් තිබ්බා. ඒ කියන්නේ චිකකුයා කෙකින්වා නකමයා ඔක්යකු සමානී මෙයිවකෝ කකරුන් දෙස් කියලා දීලා හරිද වැරදිද කියලා දාන්න තිබ්බා. එතකොට මෙයිවකු මෙයිවකෝ කකරුන් දෙස් කියලා આવොත් මේක හරි. එතකොට ඔයා ප්‍රශ්නේ හරියට කියවන්න මෙයිවකෝ කකරුන් දෙවා නයි ජනයි වගේ තිබ්බොත් ඇති කරන්නේ කියලා එනවා. එතකොට අවසානයකින් අවසාන නෙගටිව් වුණොත් මේ වාක්‍ය ඒක හරිද වැරදිද කියන එක වෙනස් වෙනවා. අපි නැවත මුල ඉඳලා හයිලයිට් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ සිලබස් එක ඉවර කරලා මුල ඉඳන් හයිලයිට් කරන කාලෙදී නැවත මේ ඔක්කොම එක දිගට බලාගමු. දැනට මේවා හොඳට බලාගන්න. එතකොට ඔයාලට පහසුයි. අන්තිම කාලේ ඔය ටික හරියටම කරන් යන්න අපි. ඊළඟට මේකත් හයිලයිට් එක ළමයි. ඉචිනිචිනෝ සිගතෝනෝ නගරේ. ඉචිනිචි එක දවසක සිගතෝනෝ වැඩවල නගර කියන්නේ ළමයි සිගතෝ කියන්නේ වැඩ නගර කියන්නේ ගලා යෑම. එහෙම නැත්නම් ප්‍රවාහය. එතකොට සම්පූර්ණ තේරුම ඉචිනිචුනෝ සිගතෝනෝ නගරේ. එක දවසක වැඩ ප්‍රවාහය. ඒ කියන්නේ ඔයා උදේ වැඩට ඇවිල්ලා නැවත ගෙදර යනකම් ඔයා කරන වැඩවල ගලා යෑම තමයි මෙතන තියෙන්නේ. හරි. ඒකේ පළවෙනි එක ළමයි ෂොක්කින්. ෂොක්කින් කියන්නේ වැඩට වාර්තා කිරීම. ෂොක්කින් වැඩට වාර්තා කිරීම. මීටිංගු මීටිංගු කියන්න ළමයි මීටින් එකට සාමාන්‍යයෙන් මෙහි වැඩට ආවහම මුලින්ම පොඩි මීටින් නැත් තියෙනවා. එතකොට දෙවෙනියට කරන්න මීටිංගු ඒකම දෙවෙනියකටම අදාළව තියෙනවා ජුන්බි කියලා. ජුන්බි කියන්න ළමයි සූදානම් වෙනවට. ජුන්බි සූදානම් වෙනවා. මීටින් එක සහ සූදානම් වීම. දෙවෙනි තුන්වෙනි එක ළමයි ඔයාගේ ප්‍රධාන කාර්ය සේයිසෝ සගියෝ සේයිසෝ කියන්නේ පිරිසුදු කරනවා සගියෝ කියන්නේ වැඩ. එතකොට සම්පූර්ණ තේරුම සේයිසෝ සගියෝ පිරිසුදු කිරීමේ වැඩ. තුන්වෙනි එක ඊළඟට සගියෝ හෝකොකු. සගියෝ හෝකොකු කියන්නේ ළමයි වැඩ වාර්තා කිරීම. සගියෝ කියන්නේ වැඩ හෝකොකු කියන්නේ වාර්තා කරනවා වැඩ වාර්තා කිරීම. ඒ කියන්නේ ළමයි ඔයාට උදේ වැඩට ආවහම ඔයාට වැඩ පවරනවනේ. කවුරු හරි සිකිනින්ෂා කෙනෙක් කියන්නේ ඔයාගෙන වග කියන පුද්ගලයෙක් ඔයාට වැඩ වාර්තා කරනවා. ඒ වැඩ වාර්තා කරනවා නෙමෙයි වැඩ ඔයාට ලබා දෙනවා. ඒ ලබා දුන්න වැඩ අවසන් කරා කියලා ඔයා යාට නැවත වාර්තා කරන්න ඕන. ඒ වාර්තා කරලා තමයි ඔයා ගෙදර යනවා නම් යන්න ඕන අතකොටස්සුගේත් කරලා. ඒ කියන්නේ ඔයා ඔන්න දැන් සගියෝ සීසෝ සගියෝ ඉවර කරා ඊළඟට සගියෝ හෝකොකු කරා. ඒ කියන්නේ මේ ඔයාට වැඩ ලබා දුන්න එක්කනට වැඩ ඉවර කරා කියලා වාර්තා කරනවා. ඊළඟට අතොකටත්සුගේ කියන්නේ ළමයි ඔයා මොනවා හරි වැඩක් කරාට පස්සේ ඒ ඔයා වැඩ පටන් ගන්න තිබ්බ විදිහ තියෙනවනේ. ආන් ඒ විදිහට ඒ තැන හදන්න ඕනේ. කියන්නේ උදාහරණයක් ගන්නකොම කුඹුරකට ගිහින් උදැල්ලෙන් වැඩ කරලා ඉවර වෙලා ඒ උදැල්ලේ මඩ තියෙන ඒවා හිම පිහලා හොදලා මේව කරලා නැවත උදැල්ල තිබ්බ තැනින් තියෙන එකට තමයි අතොකටත්සුගේ කියන්නේ. ඔයා දැන් සෝජිකී එකක් පාවිච්චි කරන්න උදේ පටන් ගන්න ඒකෙන් වැඩ කරලා ඉවර වෙලා
අවසානට කරපු වැඩ ඔක්කොම ඉවරුණාට පස්සේ ඒ සෝජි කීයක පිරිසුදු කරලා තිබ්බ තැනින්ම තියෙන එක තමයි අතකතස්සුගේ කරනවා කියන්නේ. එතකොට හතරවෙනි පියවර විදිහට තියෙන්නේ වැඩ වාර්තා කරලා අතකොතත්සුගේ කරන එක. පස්වෙනියට ළමයි තයිකින්. තයිකින් කියන්නේ ගෙදර යන එකට. සේවය අවසන් කර ගෙදර යෑම. තයිකින්. හරි ළමයි එහෙනම් අපි ওই විදිහට සිලබස් එක කරගෙන යමු. ඒ අතර මම කලින් කිව්වා වගේ highlight හොඳට බලා ගන්න. වචන අනිවාර්යෙන්ම මම අර ඔයාලට පාඩම් කරන්න කියලා කියන වචන අනිවාර්යෙන්ම මම අර කීව කොටුරුල් පොතේ ලියන්න ලියලා මං කීව විදිහට පාඩම් කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ළමයි. හරි ප්‍රශ්න නැහැ නේ ළමයි. එහෙනම් අපි ඊළඟ පිටුවට යමු.